මං අද දෙල් මෙල්ලුමක් හදාගන්න යන්නේ. මුලින්ම දෙල් ගෙඩිය හොඳට සුද්ධ කරගෙන මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න. ඊළඟට දෙල් කෑලි ටික ප්‍රමාණයටම වතුර දාගෙන කහ තේ හැඳි භාගය, ලුණු තේ හැඳි භාගය දාලා තම්බ ගන්න. මේ තියෙන පොල් මැල්ලුමට අවශ්‍ය දේවල් ටික: ගම්මිරිස් 3-5, කහ ලුණු කුඩු, සුදු ලුණු, කුරුඳු පොතු, කරපිංචා, අම්මිරිස්, ලුණු, රම්පෙ කෑලි දෙකක්. ගාගත්ත පොල් කෝප්පෙකුත් අරගෙන තියෙනවා. අවශ්‍ය ප්‍රමාණ ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා ඇත්තේ. දැන් මේ ඔක්කොම ටික දාලා බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත පොල් මැල්ලුම. මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ. දැන් දෙල් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. පොඩ්ඩක් තෙත ගතිය තියෙද්දිම අපි පොල් මැල්ලුම එකට එකතු කරගන්නවා. දැන් ඒ ටික හොඳට කලවම් කරලා විනාඩි 3-4ක් තැම්බෙන්න තියලා ලිපෙන් බා ගන්න. ඉතින් මේ රස දෙල් මැල්ලුම ඔයාලත් හදලා බලන්න. බලලා මට කමෙන්ට් එකක් දාන්න.